මං වඩා කැමතියි පින්වතුනි අර වැඩි කතාවට යන්න අවශ්‍ය නැති වැඩි කතා බතා නැති පිළිසර තමයි එදා ඉඳන් මම කැමැත්තෙන් හිටියේ. මොකද මේ ගොඩාක් කතා කරන්න නෙමෙයි ඕනේ අතන. ගොඩාක් හිතන්න ඕනේ පින්වතුනි ජීවිතය ගැන. මොකද කතා කරද්දී කියන්නේ මම දන්න ටිකනේ. නේද? කතා කරද්දී මම කියන්නේ මම දන්න ටිකනේ. නමුත් ඔය කට වහගත්තාම නේද පින්වතුනි මම නොදන්න දෙයක් මට අහගන්න හම්බෙන්නේ. එහෙනම් ඉතින් මම මේ ඉන්න තත්ත්වෙන් ඉහළට යන්නේ මම කතා කරන වෙලාවට නෙමෙයි නේද? මම කට පියාගෙන අහන් ඉන්න වෙලාවට නේද? දැන් අපි ඔබට නිතර වර්ණනා කරන්න පින්වතුනි අපේ ආරාමයට ඔය පැවිදි පින්කමක් එහෙම තිබ්බහම අපි ඔබට කියන අලුතෙන් පිරිසක් ඇවිල්ලා ඉන්නවා කියලා අපිට ඇස් පියාගෙන කියන්න පුළුවන් කියලා. අලුත් පිරිස ඇවිල්ලා ඉන්නවා කියලා කියන්නේ ගොඩාක් කතා සද්ද ඇහෙනවා. අද අපි දකිනවා පින්න ඔබේ ස්වභාවය ගොඩාක් අඩුයි. ඒකට හේතුව පින්න දැන් ඔබට හිතන්න ගොඩක් දේවල් තියෙන නිසා. මොකද ඔබට නිවන කරගන්න ඕන නිසා පින්වතුනි ඔබ දන්නවා දැන් කරන්න තියෙන්නේ මේ ඇහැට පේන රූපේ අනිත්‍ය දුක්ඛ අනත වඩන්න. ඒක මනස්කාරයට නගන්න ඕනේ. මනස්කාරයට නගන්න හරි අමාරුයි පින්වතුනි හැම වෙලාවෙම ඔය කතා කර කර ඉන්නකොට. ඒ නිසා පින්වතුනි ඇත්තටම මුනිවත රැකගෙන ඉන්න පුළුවන් නම් සමහරවිට ඔබේ නිවන් ගමන තව ඊට වඩා ගොඩාක් ශීඝ්‍රගාමී වෙන්න පුළුවන්. මේකත් හොඳ අවවාදයක් ජීවිතේට ගන්න. දැන් ඇත්තටම පින්වතුනි ඔබ නිකන් හිතන්න අපි සාමාන්‍යයෙන් මේ පැයකමාර දේශනා නෙමෙයි ආරාමයේ අපි කරන්නේ සෙන්සුරාදාක විශේෂයෙන්. සාමාන්‍යයෙන් පැය 3 4 5 යනවනේ පින්වතුනි. එතකොට ඔය පැය 4ක 5ක කීපු කරුණු ටික ඔබට හිතන්නම තව කොච්චර වෙලාවක ඇයිද? මොකද මේ අපි දන්නවනේ අපිට හිතපු විදිහටම වචන වලට ඔක පෙන්නන්නත් බෑ කියලා. කොච්චර උත්සාහ කරත්. එහෙනම් ඒ කීපු ටික දැන් ඔබ දන්න ටිකත් එක්ක ගලප ඒක අවබෝධ කරගන්න කොටස පින්න ඔබට පැවිදිලා තියෙන වගකීමක් නේ. එහෙනම් පින්න ඔබ ඒ ටික කරගන්න ඔබට කොච්චර නිදහස් මානසිකත්වයක පරිසරයක් අවශ්‍යද? ඒක නේ ගැන හිතන්න. එහෙනම් ඔබ හිතලා බලන්න පිටින් දේශනාවක අවසන් වෙච්ච ගමන් අර සුපුරුදු කතා පෙට්ටි ටික අරගත්තොත් එහෙම